ස්තුති කරනවා අද දවස දෙවියන් වහන්සේට ස්තුති කරනවා ආදර ස්නේහවන්ත සහෝදර සහෝදරවරුනි මම අද දවසේ ඔයාලට දෙවියන් වහන්සේ ගැන යමක් කතා කරන්න බලාපොරොත්තු වෙන් ආවා. ඉතින් සුබ දවසක් කියලා මම අද ඔයාලට ස්තුති කරනවා. අද දවසේ ඔයාලට මට කතා කරන්න දෙවියන් වහන්සේ තුලින් මේ ලැබෙන කරුණාව නිසා මගේ දෙවියන් වහන්සේට ස්තුති කරමින් අද දවසේ දෙවියන් වහන්සේට බාර කළ යාඥා කරනවා. ඔබ වහන්සේ අද මාතුලින් කතා කරන නිසා ස්තුති කරන ස්වාමීපියු දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේගේ කරුණාව සදා කාලෙන් සදා කාලෙට ඔයාලා තුලම වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් අද මම කතා කරන්න යන්නේ වෙනත්ම කාරණාවක්. ඉතින් මම කොහොමත් කතා කරන්නේ වෙනත්ම කාරණාවල් තමයි. ඉතින් දෙවියන් වහන්සේ ආවත් දෙවියන් වහන්සේ මට කතා කරන්න ඕන ආකාරය දෙවියන් වහන්සේ මට කියලා දෙනවා. ඒ වගේම දේ වචනේ තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේව දැනගන්න නම් අපි කර යුතු දේ තමයි දෙවියන් වහන්සේ කවුද කියලා අපි හොයන එක. ඉතින් දෙවියන් වහන්සේ කවුද කියලා හොයන්න නම් ඔයාටයි මටයි සිද්ධ වෙනවා දේව වචනය පෙරලලා බලලා එහාට කරලා මෙහාට කරලා බලලා දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගන්න. දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගන්න නම් අපිට කරන්න තියෙන එකම දේ තමයි දේව වචනය අපිට දැනගන්න සිද්ධ වෙනවා. අපිට හොයන්න වෙනවා දෙවියන් වහන්සේ කවුද කියලා දැනගන්න. රයිට්. දැන් මම කතා කරන්න යන්නේ මූලික කාරණාවන්නේ දෙවියන් වහන්සේ කවුද? දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවයක් තියාගන්නේ කොහොමද? අපි දෙවියන් වහන්සේගෙන් දේවල් ලබා ගන්නෙ කොහොමද කියන මාතෘකාව යටතේ මම ඔයාලත් එක්ක අද කතා කරන්න යන යම් දෙයක්. අපි ඒක බලමු මොකද්ද මේ කතාව කියලා. ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ ඊ타මත්ම බලවත් බලය තියෙන දෙවි කෙනෙක්. ඉතින් දෙවියන් වහන්සේගේ ස්වරූපය දෙවියන් වහන්සේ ආත්මය. දෙවියන් වහන්සේ ආත්මයක්. දෙවියන් වහන්සේට මේ මුළු ලෝකෙම එකම වෙලාවක එකම විදිහට දෙවියන් වහන්සේට දකින්න පුළුවන්. ඒකට හේතුව ඒ තරම් මේ දෙවියන් වහන්සේ මහා පරාක්‍රම දෙවියන් වහන්සේ කෙනෙක්. ඉතින් දෙවියන් වහන්සේ මේ ලෝක බෝලෙම අල්ලේ තියන් ඉන්න දෙවි කෙනෙක් කිව්වහම දෙවියන් වහන්සේ ගැන හිතන්නකො කොච්චර ලොකු මහා පරාක්‍රමයක් තියෙනවද කියලා. ඉතින් ඒ දෙවියන් වහන්සේව තමයි ඔයයි මායි නමස්කාර කරමින් අදහගෙන යන්නේ. එතකොට මට තියෙන කාරණාව තමයි ඔයාලට කියන්න තියෙන්නේ දෙවියන් වහන්සේව අදහන මිනිස්සු පුදුමාකාර දේවල් කතා කරනවා. දෙවියන් වහන්සේ ගැන කතා කරනවා. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය අපිට කොච්චර බැලුවත් කොච්චර කෙරුවත් බලන මිනිස්සු වචනය මතක තියාගෙන ඉන්න මිනිස්සුන්ටම ගොඩක් ප්‍රශ්න කරදර තියෙනවා. ඉතින් මේකට හේතු කාරණා වන්නේ දෙවියන් වහන්සේගේ වචනය කොච්චර බැලුවත් වැඩක් නැහැ. කොච්චර කතා කෙරුවත් ඒ ගැන වැඩක් නැහැ. දෙවියන් වහන්සේගේ වචනය තුල ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේගේ බලය ඔවුන්ට අත්දකින්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි මූලිකම කාරණා වන්නේ පාපය, ශාපය, කෙරවලේ රෝගය තියෙනවා. පාපය, ශාපය, රෝගය, කෙරවලේ මරණය. ඉතින් මේකට කාරණාවට ගොඩක් මූලකටක ගියාම අපිට පැහැදිලි වෙනවා බයිබලයේ තුලම යේසුස් වහන්සේ අවුරුදු 12ක කාලයකදී දේව මාලිගාවදී ප්‍රමං වෙනවා. එතකොට එවකට කොහොම හෝ වේවා එතන කතා වෙනවා බයිබලයේ. ඊට පස්සේ අවුරුදු 30ක් යනකම් බයිබලයේ කතා වෙන්නේ නැහැ. එතකොට එතන කාරණාව අතරදී අපිට ඒක හිතන්න අපි දෙවියන් වහන්සේ ගැන මූලිකම වශයෙන් අපි දෙවියන් වහන්සේ කවුද කියලා අපි වචනෙන් හොයද්දිම දෙවියන් වහන්සේ කවුද කියලා දෙවියන් වහන්සේව අපිව ආශ්‍රය කරනවා නම් දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවයක් තියෙනවා නම් දෙවියන් වහන්සේ කවුද කියන කෙනා දෙවියන් වහන්සේ කවුද කියන්නේ ඒ කෙනා දැනගන්නවා අනිවාර්යයෙන්ම. ඒකට හේතුව තමයි දෙවියන් වහන්සේව ළඟින් ආශ්‍රය කරනවා නම් දෙවියන් වහන්සේ කවුද කියලා එයාට දැනගන්න හැකියාවක් තියෙනවා. ඒකේ හේතුව තමයි දෙවියන් වහන්සේගේ ආත්මයම අපි තුල ක්‍රියාත්මක වෙනවා. ඒක දේව වචනේත් කියනවා මතේ 28 වෙනි පරිච්ඡේදයේ අන්තිම පදයේ කියනවා මේ ලෝකේ විනාශ වෙන තාක්කල් මම නුඹලා සමග ඉන්නවා. දෙවියන් වහන්සේ අපිට සැලසිලිකාරය වශයෙන් සුද්ධාත්මයන් වහන්සේව දීලා යනවා. නුඹලා අපි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න.
එතකොට මෙතන කාරණාවල් තියෙනකොට මේ ප්‍රශ්න තියෙනකොට අපි මුලින්ම හොයන්න ඕන දෙවියන් වහන්සේගේ වචනය ගැන දෙවියන් වහන්සේගේ වචන ගැන අපි හොයනකොට දෙවියන් වහන්සේ අපි දේව වචනය බැලුවා කියලා හරියන්නේ නැහැ. දේව වචනේ බැලුවා කියලා අපි ඒක කතා කෙරුවා අපි ඒක මෙනෙහි කෙරුවා කියලා ඒක දෙවියන් වහන්සේ තුල ඒ සම්බන්ධතාවයක් ඇති කරගන්න අපිට බෑ. අපි කළ යුතු දේ තමයි දෙවියන් වහන්සේගේ වචනය අපි තුල මාංශගත කරගෙන දෙවියන් වහන්සේ අපේ ඒ වචනය තුල අපි මුල් ඇදගෙන අපි වචනය අපේ කරගෙන ඒක වචනය අපි සම්පූර්ණම අපි ඇතුළට ගිලා බස්සගෙන ඒ වචනේ බීජයක් වගේ අපි ඒක පැල කරගන්න ඕන අපේ හදවත ඇතුලේ. එතකොට තමයි දෙවියන් වහන්සේගේ වචනය අපි හදවතේ පැල කරගන්නකොට අපි තුලින් පළ දරන්න යනවා යේසුස් වහන්සේ. හalleluya. එතකොට මේ දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න නම් අපි කළ යුතු දේ තමයි දෙවියන් වහන්සේව මුණ ගැහෙන්න නම් අපි කරන්න ඕන දෙවියන් වහන්සේට යාඥා කරන්න ඕන. එතකොට යාඥා කරලා විතරක් මදි. දෙවියන් වහන්සේව මුළු හදවතින්ම අපි පිළිගරගෙන දෙවියන් වහන්සේව විශ්වාස කරන තැනට පුළුවන් දෙවියන් වහන්සේ එක්ක ගමනක් යන්න. එතකොට මේ දේව වචනේ පැහැදිලිවම කියනවා දෙවියන් වහන්සේ මුණ ගැහුණාම දෙවියන් වහන්සේ ගෙන් අපි බලය ලබනවා කියලා. එතකොට පැහැදිලිව මම ප්‍රකාශ කරනවා කැමති තව කතාවක් තියෙනවා දෙවියන් වහන්සේ අපිට පොරොන්දු ගොඩක් දීලා තියෙනවනේ. එතකොට ඒ පොරොන්දු අතර අපිට කතා කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එතකොට පැහැදිලි කාරණාව වන්නේ දෙවියන් වහන්සේ අපි තුල ඉන්නවා නම් අපිට කිසිම කරදරයක් වෙන්නෙත් නැහැ. දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වනවා මේ දේ කරන්න කියලා දෙවියන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ තුලින් අපිට මඟ පෙන්වීමක් තියෙනවා. එතකොට අපේ ආත්මය දෙවියන් වහන්සේගේ ආත්මයෙන් බලවත් වෙන්න ඕන සුද්ධාත්මයන් වහන්සේ තුල. අපි කොහොමද ආත්මයෙන් අපි දෙවියන් වහන්සේව සම්බන්ධ වෙන්නේ? දෙවියන් වහන්සේ මූල් කාලයේදීම දෙවියන් වහන්සේ මැවිල්ලේදීම ආදම් සහ ඒවමවලා දෙවියන් වහන්සේට සමානව හුස්ම දුන්නා කියලා කියනවා. ඒතකොට ඒ දෙන්නට ආත්මයක් දුන්නා යේසුස් දෙවියන් වහන්සේ. ඒතකොට ඒ දෙවියන් වහන්සේ ආත්මය දුන්නේ ඒ ආත්මයම අපිට තියෙනවා. අපිට ආත්මයක් තියෙනවා. දෙවියන් වහන්සේට ආත්මයක් තියෙනවා. ඒ දෙවියන් වහන්සේ ආත්මය අපේ ආත්මයට තමයි කතා කරන්නේ. ඒ කතා කරන්න නම් අපිට සුද්ධාත්මයන් වහන්සේවම අවශ්‍ය කරනවා මැදිහත්කාරය වශයෙන්. ඒ කියන්නේ පැහැදිලිවම කියනවා නම් ඔයාලගේ ගෙදර ටීවී එකක් තියෙද්දි ටීවී එකට ඇන්ටනාවක් සහ බූස්ටරයක් නැතුව ඔයාලගේ ඒ මාධ්‍ය channel එකක්වත් ඔයාලට බලා ගන්න බෑ. ඒක බලන්න නම් ඔයා ඒකට අනිවාර්යයෙන්ම මොකක් හරි සබ්ජෙක්ට් එකක් ඇතුල් කරගන්න වෙනවා. ඒ කියන්නේ බූස්ටරයක් හෝ ඒකට ඩයලොග් ටීවී හරි මොකක් හරි කනෙක්ෂන් එකක් ඇතුල් කරගත්තොත් තමයි ඒ සම්බන්ධතාවය ඇති කරගන්න පුළුවන්. ඒ වගේ ඔයාට බූස්ටරයක් සහ ඇන්ටනාවක් සරලව මං කියන්නේ ඒක නැතුව ඔයාට ටීවී එකේ රූප දකින්න බෑ. ඒක දකින්න නම් ඔයාට අනිවාර්යයෙන් බූස්ටරයක් සහ ඇන්ටනාවක් අවශ්‍යයි. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ තුළ සම්බන්ධතාවය ඇති කරගන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම සුද්ධාත්මයන් වහන්සේ අවශ්‍යයි. සුද්ධාත්මයන් වහන්සේ නැතුව කවදාවත් ඔයාට ආත්මාකාරයෙන් දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න බෑ. මේකට මුල් කාරණාව වන්නේ දෙවියන් වහන්සේ අපේ ආත්මය එක්ක සම්බන්ධ වෙන්න නම් සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන තමයි අපිව දෙවියන් වහන්සේ සමග දෙවියන් වහන්සේගේ මූලස්ථානයට ස්වර්ගයත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන්. එතකොට අපි කළ යුතු දේ තමයි දෙවියන් වහන්සේව පිළිගන්න ඕන සුද්ධාත්මයන් වහන්සේව මුණ ගැහෙන්න නම්. ඉතින් හාලෙලූයා දෙවියන් වහන්සේ යහපත්. අපි බලමු යෙරමියා 29 12 වෙනි පරිච්ඡේදයේ මෙහෙම කියනවා දෙවියන් වහන්සේක සම්බන්ධ වෙන්න නම් සුද්ධාත්මයන් වහන්සේ අපිට අවශ්‍යයි. අපිට සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන මෙහෙම කතාවක් කියනවා යෙරමියා 29 12 වෙනි පරිච්ඡේදයේ කියනවා නුඹලා මට අඬ ගසන්නෝය ගොස් මට යාඥා කරන්නෝය මමද නුඹලාට ඇහුම් කන් දෙන්නෙමි. එතකොට නුඹලා මට අඬගසන්නේය. අඬගසන්නේ කොහොමද? දෙවියන් වහන්සේට ඔයාලා කතා කරනවා යේසුනේ ඔබ වහන්සේ දුන්නව කරුණාව අපි යාඥා කරනවා. දෙවියන් වහන්සේට නමස්කාර කරද්දී දෙවියන් වහන්සේට ඒ හඬ යනවා. ඒක යන්නේ සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙනයි. එතකොට
දෙවියන් වහන්සේ පැහැදිලිව පොරොන්දුවක් දීලා තිනවා නුඹලා මට අඬ ගසන්න හොය ගොස් මරණ යාඥා කරන්න හොය මමද නුඹලාට ඇහුම් කන් දෙන්නෙමි කියලා කියනවා. ඊට පස්සේ කියනවා නුඹලා මා සොයනවා ඇත. කවුද හොයන්නේ? ඔයයි මායි දෙවියන් වහන්සේ සොයනවා. නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට හම්බ වෙනවා ඇත. එතකොට මේ බයිබලයේ ප්‍රකාශ කරනවා ඔයාට දේව වචනයෙන් විතරක් නෙමෙයි දෙවියන් වහන්සේව මුණ ගැහෙන්න පුළුවන්. ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔයාට මුණ ගැහෙන්න නම් ඔයා කරන්න ඕන එකම දේ තමයි අනිවාර්යෙන්ම ඔයා මුළු සිතින් සොයන කල මා නුඹලාට හම්බ වෙනවා ඇත. එතකොට දෙවියන් වහන්සේ කියනවා මම නුඹලාට සම්බ වෙන්නේ මේ ස්වාමීන් කියනසේක මම නුඹලාගේ වහල්කම් පහකොට සියලු ජාතීන් අතරේද මා නුඹලාට පන්නද මුසියල්ලන් තැන්වලින්ද නුඹලා එකතු කොට මා විසින් නුඹලා යම් ස්ථානයකින් ගෙන ගියාද ඒ ස්ථානයට නුඹලා නැවත ගෙනියන්නේ මේ ස්වාමින් වහන්සේ කියනසේක. ස්වාමින් වහන්සේ කියනවා අපි කොහොමත් වහල්ලු කියලා කියන පාපය තුල අපි වහල්ලු. යේසුස් වහන්සේව පිළිගත්තොත් අපිට ඒ වහල් භාවයෙන් මුදව ගන්න පුළුවන්. යේසුස් වහන්සේ මගේ ගැලුම්කාරයා. යේසුස් වහන්සේ කුරුසේ බිලි පූජාවක් කළා. කසපහරවල් 39ක් කාලා පැය 6කට වැඩි කාලයක් කුරුසේ එල්ලලා මා වෙනුවෙන් මගේ ශාපය වෙනුවෙන් මගේ පරම්පරා ශාපය මගේ රෝගය මගේ වහල් භාවය යේසුස් වහන්සේගේ ලේවලින් මාව මුදවා ගත්තා කියලා අපි දෙවියන් වහන්සේව මගේ ගැලුම්කාරයාණන් වහන්සේ වශයෙන් පිළිගන්නකොටම යේසුස් වහන්සේ කියනවා මෙන්න මේ කතාව නුඹලා මට හඬගස්සන්නේය ගොස් මට යාඥා කරන්නේය මමද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි කියලා දේව වචනේ ප්‍රකාශ කරලා තියෙනවා යෙරමියා 29:12. එතකොට මේ රෝගය එන්නේ රෝගවල එන්නත් ප්‍රශ්න තියෙනවා. ඉතින් ප්‍රශ්න හේතු කාරණා නිසායි රෝගවල එන්නේ. ඒක අපි බලමු යොහන් 5:14 අපි පොඩ්ඩක් බලමු. ඒකේ කියනවා ඉන්පසු යේසුස් වහන්සේ දේව මාලිගාවේදී ඔහු දැක බලාපන්න නුඹේ සුවය ලැබුවේය. නුඹට මීට වඩා නරකක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්නයි ඔහුට කිව්සේක. එතකොට මේ පාපය කරනකොට තමයි සාපය එන්නේ. දැන් මේ සාපය එන්නේ වහල් භාවයේ කොටසක් තමයි ඒකත්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වහල් භාවය කියන්නේ සාතන් අපිව වහලෙක් කරගන්නවා. සාතන් ඇවිත් අපිව රෝගයටපත් කරනවා. එතකොට මේ පාපය, ශාපය, රෝගය, කෙරවලේ මරණය. ඉතින් මේ කාරණා පැහැදිලි කරගත්තොත් ඔයාලට පුළුවන් හැම ප්‍රශ්නකින්දීම විසඳුමක් ගන්න. ඉතින් මේ කාරණාව ඇතුළත් කොට අපි කතා කරන්නේ ඒක තමයි පාපය කරනකොට රෝගය එනවා. රෝගය එනකොට ඒ රෝගය සමහර දේවල් තියෙනවා බේත් වලින් සුව කරන්න බෑ. ඉතින් ඒ වලට ඒ ශාපය එන්නේ නොපෙනෙන විද්‍යුත්ම කිරණ වලින්. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාගේ ටීවී එකේ රිමෝට් එක කියලා. ටීවී එකේ රිමෝට් එක ඔයා බලනකොට ඉස්සරහා තියෙන පොඩි ලයිට් එකක්. ඔය ලයිට් එක නිකන් බටන් නොබනකොට ඔයාට කවදාවත් ඔය ලයිට් එක පේනවා හොයන්න බෑ. ඒ කියන්නේ ඔය ලයිට් එක වැඩ කරනවා පේන්නේ නැහැ. බටන් එබුවට පේන්නේ නැහැ. නමුත් ඔයා ටීවී එක දිහාට ඒක තියලා බටන් ඔබනකොට ටීවී එකේ channel මාරු වෙනවා. එහෙට මෙහෙට වැඩි කරන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් ඕකට ඔයාගේ ෆෝන් එකේ කැමරාව ඔන් කරලා කැමරාවට යටින් ටීවී එකේ රිමෝට් එකේ ලයිට් එක තියලා සෙන්සර් ලෙන්ස් එක තියලා බටන් ඔබනකොට ඔයාට ෆෝන් එකේ ආධාරයෙන් සෙන්ස් එක පත් වෙනවා බලන්න පුළුවන් කැමරාවෙන්. එතකොට ඔයා මේක කරලා බලන්න. ඒක තමයි පැහැදිලි කාරණාව. ඉතින් ඒ දෙවියන් වහන්සේගේ බලයත් සාතන්ගේ බලයත් ඔන්න ඔය ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. පේන්නේ නැහැ, නමුත් ක්‍රියාත්මක වෙනවා. ඔයාට ටීවී එකේ රිමෝට් එකේ ලයිට් එක පේන්නේ නැහැ එබුවට, නමුත් ඒක පත්තු වෙනවා. ඒක පත් වෙනවා නම් ඔයාට ඒක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ කැමරාව ඔන් කරලා ෆෝන් එකට යටින් කැමරාවට යටින් දුරස් කරලා චුට්ටක් ඒක ඔබද්දි ලෙන්ස් එක පත් වෙනවා. කැමරාවේ ෆෝන් එකෙන් බලන්න පුළුවන්. ඒක තෙවන ඇහැ. එතකොට ඒ වගේ තමයි තෙවන ඇහැක් තියෙන කෙනාට
නොපෙනෙන බලවේග දකින්න පුළුවන් බලන්න පුළුවන්. ඒක මම උදාහරණ වලින් වලට කතා කරලා කියලා දෙන්න පුළුවන්. සරලවම ඒක තමයි ඇත්ත කතාව. ඉතින් දෙවියන් වහන්සේගේ බලයත් සාතන්ගේ බලයත් ඔව් වගේ කිරණක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක පේන්නේ නැහැ. ඒක පේන්න නම් ඒක ශුද්ධාත්මයන් වහන්සේ අවශ්‍යයි ඒ බලය දකින්න. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දෙවියන් වහන්සේ ඒ දේවල් ඒ ආකාරයෙන්ම කියනකොට තව පදයකට මම යනවා ඔයාලට ඒකත් මම ඒක බයිබලෙන්ම කතා කරලා කියන්නම්. ගීතාවලිය කියලා පොතක් තියෙනවා බයිබලේ. මම මේ බයිබල් ගැන දන්න අය නෙමෙයි කියන්නේ නොදන්න අයටයි කියන්නේ. ඉතින් මම දන්න අය ඉතින් කොහොමද දන්නවනේ. නොදන්න අයට මම මේ කියලා දෙන්නේ ගීතාවලියේ 50 15 වෙනි පදයේ කියනවා තවද විපත්ති දවසේදී මට යාඥා කරව මම තා මුදා හරින්නෙමි තෝ මට ගෞරව කරන්නෙහිය. එතකොට දෙවියන් වහන්සේ ඒක කියනවා තවද විපත්ති දවසේදී මට යාඥා කරනවා. විපත්ති අපිට කරදරයක් තියෙනකොට අපි කරන යුතු දේ තමයි දෙවියන් වහන්සේට යාඥා කරන එක. එතකොට අපි කරදරේ අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ප්‍රශ්නෙට උත්තරේ හොයන එක නෙමෙයි කරන්න ඕන එකටම. උත්තරේ ප්‍රශ්නේ කොච්චර බරපතල වුණත් අපි හිතමුකෝ ඒ මැරෙන්න යන කවුරු හරි මිනිස්සෙක් තමන්ගේ කෙනෙක් හුස්ම ඇද ඉන්නවා දවස් ගාණක් නැහැ. එයාට මුකුත්ම නැහැ තේරෙන්නේ නැහැ කතා කරන්නේ ඔය ප්‍රශ්නේ අපිට ප්‍රශ්නයක් වුණාට දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් නෙමෙයි. දෙවියන් වහන්සේ මෙතන කියලා තියෙනවා පැහැදිලිවම කියනවනේ මෙතන දෙවියන් වහන්සේ මෙතන පැහැදිලිවම කියනවා තවද විපත්ති දවසේදී මට යාඥා කරව මම තා මුදා හරින්නෙමි. ඒ කියන්නේ බැඳලා තියෙන ගැටේ එයා ලිහනවා කියලා කියනවා. හලෙලූයා. මුදා හරිනවා කියන්නේ ඒක ලිහලා දානවා. තෝ මට ගෞරව කරන්නේය. ඒත්කොට තමයි වෙන්නේ මොකක්ද දන්නවද? දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මෙච්චරයි. මෙතන ගොඩක් මිනිස් දැන් ගොඩක් ඔය සභාවල් වලට බයින අය මම දැකලා තියෙනවා YouTube එකේ තියෙනවා. සෙනග ගොඩක් ඉන්න සභාවල් වල බලය තියෙනවා. බලය තියෙන සභාවල් වලට බයිනවා. මම දන්නේ නැහැ ඒක යාලා සල්ලි ගන්න හින්දාද මොකටද කියන්න මම දන්නේ නැහැ. දේව රාජ්‍යය ගෙනියන්න නම් සල්ලි අවශ්‍යයි. ඉතින් අර ක්‍රමතා විදිත් කියලා තියෙනවා දේවල්. ඉතින් ඒවා බලෙන් ඉල්ලන්න අවශ්‍ය නැහැ. දෙවියන් එයා දැන් බලෙන් ඉල්ලන්න හොඳ නැහැ. ඒක එයාගේ හදවත පෙළඹිලා දෙනවා නම් ඒක එයා පොළඹවලා දෙන දෙයක්. හිතන්නකෝ පිළිකාවක් හැදිලා යම් කිසි කෙනෙක් එතෙන්ට ගියාම ඒ කෙනා එතනින් සුව වෙනවා නම් එයා දන්නවා එයා මැරෙන්න ගිහිලා බේරිච්ච කෙනෙක්. ඉතින් ඒ හින්දා එයාගේ තියෙන දේපලෙන් භාගයක්ම එයාගේ දේවදාසයට දෙන්න පුළුවන්. මොකද එයා මැරුණොත් එයාට දේපල ගෙනියන්නත් බැහැ. නමුත් එයාට ආය වීස එකක් වැදිලා ආය මේ ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ එයාගේ සතුට සිතින් එයා ඒක සම්පූර්ණම දෙන්න පුළුවන්. ඒක අපිට කාටවත් කතා කරන්න බෑ. එයාගේ ඒ සම්පූර්ණ හදවතින් දෙන දේ. ඉතින් එහෙම ඒක හිතෙන්නේ එයා එදා මැරුණා නම් එයාට ඒ දේපල ගෙනියන්න බෑ. නමුත් එයා ජීවත් වෙන නිසා එයා සතුට සිතින් දෙනවා. එයාගේ හිතමු කෝටි දෙකක විතර වටිනා දේපලක්කින් එයා කෝටියක් විතර එයා දේවදාසයට පූජා කරනවා නම් ඒක එයා සතුට සිතින් දෙන දේ. මොකද දේවදාසයත් ලිකන් ඉඳලා නෙමෙයි එයා ඔසුව කරන්නේ. එයා වෙනුවෙන් ගොඩක් කැපවීම කරනවා, නිරාහාරව ඉන්නවා, ධන ගහනවා, පැය ගාණක් ධනින් ඉන්නවා. ඉතින් ඒ වගේ ගොඩක් කැප වෙලා තමයි ඒ බලයත් එක්ක ගනුදෙනු කරන්නේ. ඉතින් සාමාන්‍ය මිනිසුන්ට බෑ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය එක්ක ගමන් කරන්න. එතකොට බයිබලයේ දන්න මිනිස්සු තමයි දේවදාසයන්ව විනිශ්චය කරන්නේ. බයිබලයේ දන්න මිනිස්සුම තමයි වැරදි කරන්නේ. ඇත්තම කතන්දර යෝගයි. බයිබලේ දැනගෙන මිනිස්සු වැරදි කරනවා. දැන් බලන්න විනිශ්චය කියන්නේ දෙවියන් වහන්සේ පැහැදිලිවම දේ වචනේ කියනවා විනිශ්චය කරන්න කාටවත් අයිති නැහැ කියලා. ඉතින් විනිශ්චය දෙවියන් වහන්සේගේ විනිශ්චය මිනිසුන්ට විනිශ්චය කරන්න අයිතියක් නැහැ. මම මේ කතාව යනකොට දෙවියන් වහන්සේ මට මතක් කරපු කාරණාවක් කියන්නේ මං කාගවත් පැතිකඩ අදිනව නෙමෙයි. දැන් ඔය කවුරු හරි ඔය සභාවවල සෙනග ඉන්නවා නම් ඒ ඉන්න සභාවවල සෙනග මැරෙන්න ගිහිල්ලා මරණය දැක මරණයෙන් දැක සුදු කොඩි දැක මරණයෙන් ජයගත්ත මිනිස්සු තමයි දේව කරුණාවෙන් ඒ මිනිස්සුන්ව කවදාවත් ඒ මිනිස්සුන්ගේ බෙල්ල ගැහුවත් ඒ මිනිස්සු කවදා සභාවත් ඇරලා දාලා යන්නේ නැහැ කවුරු මොනවා කිව්වත්. මොකද හේතුව ඔය කියන අය නෙමේ ඒ මිනිස්සුන්ගේ ලෙඩේ හොඳ කෙරුවේ. ඔය ගොඩාක් සභාවල මිනිස්සු ගොඩාක් ඔය 2000 3000 ඉන්න සභාවල මිනිස්සු බලෙන් ආපු මිනිස්සු නෙමේ. ඒ මිනිස්සු සම්පූර්ණම
ලෙඩ වෙලා පිළිකාව එතකොට වකුගඩු අමාරු ලියුකේමියා ඕ වගේ දරුණු ලෙඩ වලින් හැදිලා මැරෙන්න ගිහිල්ලා සුදු කොඩි අතේ අරන් ආපු මිනිස්සු තමයි අද ඒ සුව වෙලා ඉන්නේ. එතකොට ඔයාලා කියයි සාතන්ගෙන් කියලා. නමුත් එහෙමනම් බයිබලයේ පැහැදිලිවම යේසුස් වහන්සේටත් කියනවා යක්ෂාත්මකින් යේසුස් වහන්සේ මිනිසුන්ව සුව කරනවා කියලා. එතකොට ඒක යේසුස් වහන්සේටත් කිව්ව කතාවක්. ඉතින් ඒක අපිට අදාළ දේවල් නෙමෙයි. දැන් ඒක පැහැදිලිව විනිශ්චය අපිට අදාළ නෑනේ. එහෙනම් මම තව කාරණාවක් මෙතනදී කියන්න කැමතියි. මෙතන දෙවියන් වහන්සේ මේ ලෝකේ මවද්දිම දෙවියන් වහන්සේ ලෝකේ මවන්න කලින් දේව රාජ්‍යයේ ස්වර්ග රාජ්‍යයේ දේවදූතයෝ හිටියනේ. දෙවියන් වහන්සේට නමස්කාර කර කර හොයන්න ඕවා. දැන් මම කියන්නේ ඔයාලා මේක එක්කම ඔට්ටු වෙන්න එපා. දෙවියන් වහන්සේ තව දෙවියන් වහන්සේ ගැන අපි දෙවියන් වහන්සේට යාඥා කරනකොට දෙවියන් වහන්සේගේ ආත්මය තුලින් දෙවියන් වහන්සේ තව වෙනමම දෙවියන් වහන්සේව ලං කර ගන්නවා. ආමෙන්. එහෙම ලං කරගත්තේ දෙවියන් වහන්සේගේ රහස් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඒ රහස් ඉගෙන ගන්න නම් ඔයා කරන්න ඕන දෙවියන් වහන්සේ එක්කම සම්බන්ධතාවය ඇති කරගෙන ඉන්න ඕන. මම පැහැදිලිද කියනද? දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න පුද්ගලයාට දෙවියන් වහන්සේ ආත්මාකාරයෙන් කතා කරනවා, හදවතට කතා කරනවා, කනට කතා කරනවා. ඔය තුනටම කතා කරනවා. ඇස් දෙකෙන් විතරක් පේන්නේ නැහැ. ආත්මයටත් පේනවා, හදවතටත් පේනවා. කනට විතරක් ඇහෙන්නේ නැහැ. ආත්මයටත් ඇහෙනවා, හදවතටත් ඇහෙනවා. එතකොට මේ ආත්මයෙන් තමයි සුද්ධාත්මයන් වහන්සේ අපි තුල ක්‍රියාත්මක වෙන්නේ. සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා නම් ඔයා ඔරිජිනල් කෙනෙක් නම් ඔයාට දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන්. දෙවියන් වහන්සේ ආත්මය දුන්නේ සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ස්වර්ග රාජ්‍යයේ ඉන්න දෙවියන් වහන්සේගේ හඬ අහන්න ඒක ශ්‍රවණය කරන්න පුළුවන් සුද්ධාත්මයන් වහන්සේ තුලින්. ඉතින් එහෙමනම් බයිබලයේ මුල් කාලෙදී මෝසෙස්ට දෙවියන් වහන්සේ කතා කරුවා, ආබ්‍රහම්ට කතා කරුවා, එලියට ඒ සියල්ලට කතා කරුවා. එහෙනම් ඒක බොරු වෙන්න ඕනේ. ඉතින් එහෙම බයිබලයේ එහෙම ඒ කාලේ දෙවියන් වහන්සේට කතා කරුවා නම් සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඉන්න මිනිසුන්ටත් දෙවියන් වහන්සේ කතා කරනවා. මම ඒ කාගේවත් පැතිකඩ ගන්න යනව නෙමෙයි. මට අදාළම නෑ ඒක. මම මේ අද මේ YouTube එකේ දකින්න කතා දැකලා මට ඒක මතක් වෙච්චින්දයි මම මේ පණිවිඩේ මෙතනින් දාන්නේ. එතකොට දෙවියන් වහන්සේ මේ ලෝකේ මවන්න කලින් තිබුණේ ස්වර්ග රාජ්‍යනේ. නේ ස්වර්ග රාජ්‍යයේ දේව දූතයෝ හිටියා. දෙවියන් වහන්සේට නමස්කාර කරුවා. එතකොට මේ පොළොව මවලා තිබුණේ නෑනේ. නේ. එතකොට පොළොව මවලා තිබුණේ නෑ. හැබැයි දෙවියන් වහන්සේට දූතයෝ නමස්කාර කරුවා. ඒ දූතයෝගේ අතර ළඟම හිටපු දූතයා තමයි ලුසිෆර් කියලා කියන්නේ. එතකොට මේ දෙවියන් වහන්සේ මුණ ගැහෙන කෙනාට දෙවියන් වහන්සේගේ අභ්‍යන්තර රහස් දැනගන්න පුළුවන්. එතකොට මේ ලුසිෆර්ට බලය ලැබුණේ නමස්කාර කරගෙන හිටියේ. එතකොට ලුසිෆර්ට බලය දුන්නන්නේ දෙවියන් වහන්සේටම වගේ තියෙන බලයක් ලුසිෆර්ට තියෙනවා. එතකොට දැන් මේ දේවදූතයන්ව මැව්වේ කවුද? මේ දේවදූතයන්ව මැව්වේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ආරන්න වෙන කෙනෙක් දේවදූතයන්ව මැව්වේ නෑනේ. දේවදූතයන්ව මැව්වේ දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිස. එහෙමනම් එතකොට ළඟම ඉන්න දේවදූතයව තෝරගත්තේ දෙවියන් වහන්සේ. ඔයයි මායි තෝරලා දුන්නේ නෑනේ දෙවියන් වහන්සේට. එතකොට ඔයා පොඩ්ඩක් හිතන්න. එතකොට දෙවියන් වහන්සේ එයාට බලය දුන්නා. දෙවියන් වහන්සේගෙම වගේ බලයක් තිබුණා ලුසිෆර්ට. ඒ තිබුණු හින්දා ලුසිෆර් හිතුවා මටත් නමස්කාර කරගන්න පුළුවන් දෙවියන් වහන්සේට නමස්කාර කරන විදිහටම නමස්කාරය ගැන සිතුවිල්ලක් ආවා. එයාට ඊර්ෂියාවක් සහ එයාට එහෙම දෙයක් හිතුණා. හිතනකොටම දෙවියන් වහන්සේ දැනගත්තා මටත් මෙයාට බලය දුන්නාට මටත් මගේ එයාගේ සිතුවිල්ල වැරදි නිසා දෙවියන් වහන්සේට සමාන වෙන්න යනවා. ඒ අතර ඒ බලය එක්ක නමස්කාරය ගන්න යනවා කියලා. එතකොට ඔයා හිතන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔයා දෙවියන් වහන්සේ එක්ක ළඟින් ඉන්න කෙනෙක් නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔයා දකින්න ඕන. එහෙම දකින්න කෙනා තමයි දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න කෙනා. එතකොට ඔයා හිතන්න දෙවියන් වහන්සේ එහෙම ඒ සිතුවිල්ල දැක්කේ කොහොමද? සිතුවිල්ල දෙවියන් වහන්සේ දැක්කා. දකින්නකොට මොකද වුනේ? දෙවියන් වහන්සේ ලුසිෆර්ව එයාගේ කට්ටියත් එක්ක පොළොව බිමට දැම්මා කියලා කියනවා. එතකොට ඔයා හිතලා බලන්න ඇයි নমස්කාර කරන්න දෙවියන් වහන්සේ දූතයාට බලය දුන්නේ කියලා.
දැන් නමස්කාර කරන්න බලයක් අවශ්‍ය නැහැනේ දෙවියන් වහන්සේ නමස්කාර කරන්න කියන්නේ නමස්කාර ප්‍රශංසා කරන එකනේ කරන්නේ. ඕකනේ නමස්කාරය කියලා කියන්නේ. අපට හිතලා බලන්න ඇයි දෙවියන් වහන්සේ ලුසිපර්ට බලය දුන්නේ කියලා. දැන් මම හිතපු කාරණාවක් තියෙනවා. ඔයත් හිතලා බලන්න. මොකද හිතක් තියෙනවනේ. හිතනකොට හිතෙන් අපිට හිතන්න පුළුවන් කාරණාව පැහැදිලි වෙනවා. ඔය එක එක පාස්ටර්ලාට ලැබිලා තියෙන බලය ගැන හිතන්න කලින් ඔය එක එක්කෙනාගේ ඔය කතා කරන ඒවා එක විනිශ්චය කරන්න කලින් ඔයා එකටම හොයලා බලන්න ලුසිෆර්ට දෙවියන් වහන්සේ බලය දුන්නේ ඇයි කියලා. එතකොට ඔය කාරණා ඔක්කොවන්ටම උත්තරේ ලැබෙනවා. ඔයා හරියටම හොයනවා නම්. ඕක ඔයාට හොයන්න නම් කරන්න තියෙන එකම දේ සුද්ධාත්මයන් වහන්සේ කරුණාකරගෙන දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවයක් ඇති කරගත්ත පුද්ගලයාට පුළුවන් ඇයි දෙවිදුනේ ඔබ වහන්සේ ලුසිෆර්ට බලය දුන්නේ කියලා ආත්මයන්න් වහන්සේ තුලින් කතා කරලා දැනගන්න. ওই ටික දැනගන්න පුළුවන් ඉන්නේ සුද්ධාත්මයන් වහන්සේව හරියාකාරව සම්බන්ධතාවයක් ඇති කරගන්න මනුස්සයට පුළුවන්. දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙලා ඒ කාරණා වටහා ගන්න. එතකොට ඒ කාරණාව බයිබලේ නෑ. ඒ කාරණා වටහා ගන්න පුළුවන් ඔයාට හරියාකාරව කෙරුවොත්. එතකොට බයිබලේ පැහැදිලිවම කියලා තියෙනවා විනිශ්චය කරන්න එපා කියලා. විනිශ්චය කරන්න ඔයා කවුදන්නේ? මං කවුදන්නේ? කාවත් විනිශ්චය කරන්න දෙවියන් වහන්සේට ඔච්චර දෙයක් කරන්න පුළුවන් නම් මේ අන්තිම කාලෙදි දෙවියන් වහන්සේට කොහොම හරි දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට බේර ගන්න පුළුවන්. පැහැදිලිම කතාව ඒකයි. ඔයා කොච්චර කට කැඩෙන්න කෑ ගැහුවත් මං කොච්චර කට කැඩෙන්න කෑ ගැහුවත් දෙවියන් වහන්සේ කැමැත්තයි මේ පොළොවේ සිද්ධ වෙන්නේ. වාගේ කැමැත්ත සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිම කතාව ඒකයි. ඉතින් මට කියන්න තියෙන කාරණාව මේකයි. එක්කෙනාට ඇඟිලි දික් කර ඉන්න නැතුව ඔයාලට කරන්න දෙන්නේ කරන්න දැන් මේ තබහවල් වල ඉන්න මිනිස්සු මැරින්න ගිය මිනිස්සු තමයි මේ ජීවත් වෙලා ඉන්නේ. ඒ ජීවත් වෙලා ඉන්නේ දෙවියන් වහන්සේට මහිමය පිණිසයි. ඉතින් දෙවියන් වහන්සේගේ මහිමය පිණිස මේ මිනිස්සු ජීවත් වෙලා ඉන්නවා නම් ඒකට ඔයා දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ඒ මිනිස්සුන්ගේ නිදහස් වෙලා තියෙන එක ගැන. ඒ මිනිස්සුන්ගේ වැරදි ඇති මේ ලෝකේ වැරදි නැති මිනිහෙක් නැහැ. පුළුවන් නම් ඒකනේ යේසුස් වහන්සේ කිව්වේ වැරදි නැති මිනිහෙක් ඉන්නවා නම් පළවෙනි ගල ගහන්න කියලා. ඉතින් මේ කතාව මට ගොඩක් හිතට වැදුණු නිසා මම දෙවියන් වහන්සේ ගැන හොයන නිසා මම ඔයාලට පැහැදිලිවම කියන්නම් ලුසිෆර්ට දෙවියන් වහන්සේ බලය දුන්නේ. දෙවියන් වහන්සේ කැමති නැහැ. දෙවියන් වහන්සේ කියන්නේ බලයලත් එකම දෙවියන් කියන්නේ මේ ලෝකේ බලයලත් එකම දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේට බලය දෙනවා. දෙවියන් වහන්සේට මැච් එකක් ගහන්න නම් අතපය බැඳන් ඉන්න උන් එක්ක දෙවියන් වහන්සේ කවදාවත් මැච් එකක් ගහන්නේ නැහැ. ඔයාලා බලන්න. ඔයාගේ කකුල් දෙක තියෙනවා නම් ඔයා කකුල් දෙක නැති කෙනෙක් එක්ක ඔයා රේස් එකක් දුවනවා කියලා කියන්නේ ඔයාට පට්ට ලැජ්ජයි ඔයාට කකුල් දෙක තියෙන කෙනාට. මං කියන එක තේරුණා? ඔයාගේ කකුල් දෙක තියෙනවා නම් කකුල් දෙක නැති කෙනෙක් එක්ක ඔයා රේස් එකක් දුවලා වැඩක් නැහැ. මොකද කකුල් දෙක නැති එක කොහොමවත් පරදිනවා කියලා කකුල් දෙක තියෙන එක දන්නවා. ඒ වගේ තමයි දෙවියන් වහන්සේට මැච් එකක් ගහන්න නම් දෙවියන් වහන්සේගේ මේ දෙවියන් වහන්සේ කියනවා මේ ලෝකේ මවන්න කලින් දෙවියන් වහන්සේගේ ප්ලෑන් එකක් තිබිලා තියෙනවා මේ දේ කරන්න. එතකොට දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක තමයි හැමදේම. එතකොට දෙවියන් වහන්සේට ප්ලෑන් එක වර්ධින්න බෑ මොකද ඒක දෙවියන් වහන්සේ හින්දා. ඉතින් ඒ හින්දා දෙවියන් වහන්සේට අනිවාර්යෙන් හැප්පෙන්න නම් දෙවියන් වහන්සේ වගේම බලයේ තියෙන කෙනෙක් ඉන්න ඕන. දෙවියන් වහන්සේට ගේමක් ඉල්ලන්න. හල්ලෙලූයා. දෙවියන් වහන්සේට ගේමක් ඉල්ලන්න දෙවියන් වහන්සේගේ සියලු බලය සාතන්ට දුන්නා. දීලා තමයි ඌ පොළොවට දැම්මේ. ඊට පස්සේ තමයි දෙවියන් වහන්සේ මේව මම ඔක්කොම කෙරුවේ. හැබැයි දෙවියන් වහන්සේ සියල්ල දැනගෙන හිටියා මේ දේ සිද්ධ වෙනවා කියලා. දැනගෙන හිටපු ඉන්න තමයි බයිබලයේ තුලිනුත් ඔය කතා කරලා තියෙන්නේ. එතකොට අන්තිම කතන්දරේදී වෙන්නේ මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේ ගේම දෙන්න යන්නේ අබ්බගාතේට නෙමේ වැඩෙට්ට. වැඩ තමයි දෙවියන් වහන්සේගේම බලය සාතන්ට දීලා තිබුණා. එතකොට දෙවියන් වහන්සේගේ ගේම තමයි මැච් එක දිනන්න සාතන්ට කවදාවත් ප්‍රේමේ නෑ. මොකද සාතන්ගේ කීකරුකම නෑ. අතික්කිත ගති තියෙන ඔගේ හිතේ. නමුත් දෙවියන් වහන්සේ එතනින් දින්නේ දෙවියන් වහන්සේ ප්‍රේමණීයයි කියලා ප්‍රේමයෙන් තමයි දෙවියන් වහන්සේ දින්නේ. යේසුස් වහන්සේ සාතන්ගේ හිස පොඩි කෙරුවේ කුරුස ගහේදී. මොකද ප්‍රේමය කරලා. ඔයාට පුළුවන් නම් ඔයා ඔච්චර දෙයියෝ අදහලා කෙනෙක් නම් ඔයාට මම අභියෝග කරනවා. මම කියන්නේ ඔයාට කේන්තියක් නැතුව ඉන්න බෑ. ඔයාට කේන්ති යනවා. ඔයාගේ දේව ඔයාට කේන්ති ගිහිල්ලාම නැද්ද කියන්නකො මේ ලෝකේ? ඔයාට මේ කවදාවත් ඔයාට කේන්ති ගිහිල්ලාම නැද්ද? එහෙනම් ඉතින් ඔයාට කේන්ති ගිහිල්ලා නැත්තම් ඔයා පාපයක් කරලම නැත්තම් ඔයා පොළවේ ඉන්න බෑ. ඔයා එකෙන්ම ස්වර්ග රාජ්‍යයේ ඉන්න ඕන. ඉතින් ඒ හින්දා මම පැහැදිලිම කතාවක් කියන්න. මේ ලෝකේ සුද්ධම සුද්ධවන්තයා පැහැදිලිම එකම දෙවියන් වහන්සේ විතරයි. ඉතින් දෙවියන් වහන්සේ කියපු දේ කෙරුවා නම් ඔයාටයි මටයි ඉතුරු ටික කරන්න පුළුවන්. ඔයාගේ මටයි තියෙන වැඩේ තමයි දෙවියන් වහන්සේගේ වැඩේ කරන එක. දෙවියන් වහන්සේගේ වැඩේ මොකද්ද?
නිරේට යන්න දින්න මිනිසුන්ව ස්වර්ගයට ගෙනියන්න මාර්ගය හදන එක. ඉතින් ඒකට ඔයා කතා කරන්න ඔයා එක එක්කෙනාගේ ඇඟිල්ල දික් කර එක්කෙනාට විනිශ්චය කරන්න එපා. දෙවියන් වහන්සේට ගහන්න ඕන නම් ඒ සභාව වැරදි නම් දෙවියන් වහන්සේ ගහලා දැයි කුඩු වෙන්න සභාව විනාශ වෙලා මිනිස්සු ටික නැති වෙලා යන්න අදාළ තැන් වලට යන්න දෙවියන් වහන්සේට කරන්න පුළුවන් ඕනම විදියක්. ඉතින් දෙවියන් වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ හින්දා දෙවියන් වහන්සේ ඒ දෙවියන් වහන්සේගේ වැඩේ දෙවියන් වහන්සේ බලාගනි. මම පැහැදිලිවම කිව්වේ ඒකයි දෙවියන් වහන්සේ ලුසිෆර්ට බලය දීලා තියෙන්නේ දෙවියන් වහන්සේට ගේම හැප්පෙන්න ඕන හින්දායි දෙවියන් වහන්සේ කොහොමත් අන්තිම සටනේදී දිනනවා. ඒ පැහැදිලි මොක්කම කාරණා ඒ විදිහටම තියෙනවා. එතකොට දෙවියන් වහන්සේ මුළුදිම යක්ෂයාගේ ඔළුව කැඩුවා කුරුසෙදී ඌව පොඩි කරලා දැම්මා. කෙරුවේ ප්‍රේමයෙන්. පුළුවන් නම් ඔයා ප්‍රේම කරන්න. ඔයා දෙවියන් වහන්සේගේ වැඩේ කරන නම් ඔයාගේ අත කපලයක් දිවා ප්‍රේම කරන්න. අත අල්ලගෙන අත අතහැරලා දාලා වෛර කරන්න එපා. මොකද යේසුස් වහන්සේ කුරුසය අනගහද්දී යේසුස් වහන්සේ වෛර කෙරුවේ නැහැ. යේසුස් වහන්සේ කිව්වේ ප්‍රේම කරන එක. ඉතින් සහෝදරයා ඔයාටයි මටයි කරන්න තියෙන එකම දේ තමයි දෙවියන් වහන්සේගේ වචනයට ස්ථීරව ඉන්න නම් මූලික දේ තමයි ප්‍රේමය. ප්‍රේමය නැති තැන තමයි වෛරය ඇති වෙන්නේ. ප්‍රේමය නැත්තම් එතන වෛරය ඇති වෙනවා. ඉතින් ප්‍රේමය තිබුණොත් වෛරය ඇති වෙන්නේ නැහැ. ප්‍රේමයෙන් පුළුවන් ඕනම එකක් ප්‍රේමයෙන් කඩන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ දේ ප්‍රේමයයි. ඉතින් එකෙක්නට ඇඟිලි දික් කරන්න එපා. පැහැදිලිම කාරණා මම වලට කතා කරන්න මම ආවේ වෙන දෙයකට උනේ වෙන දෙයක්. මම ඕකමයි මට හැපදාම වෙන්නේ. මම මේ මයික් එක ගාවට එන්නේ කතා කරන්න වෙන දෙයක්. නමුත් කතා වෙන්නේ වෙන දෙයක්. ඉතින් ඒ හින්දා ගොඩක් මට දෙවියන් වහන්සේ අද කිව්වා මම කිව්වා ස්වාමීනි මම කතා කරන්න ඕන. මම මේ ටික කතා කරනවා මම කම්පියුටර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක මට නිදහස් කරගන්න ඕන කීයදී අද මට කතා කරන්න අවශ්‍යතාවයක් යන්න කියලා මගේ මත දෙවියන් වහන්සේ මට මඟ පෙන්නුවා. මං ආවා. මම පණිවිඩය කියනවා. මාව හෙට මැරුවත් අද මැරුවත් දැන් මැරුවත් වෙඩි දිබ්බත් මගේ බෙල්ල කැපුවත් මං කෙලින් කතා කරනවා. මට කියන්න තියෙන දේ මං කෙලින් කියනවා. මට මිනිස්සු බනි. පැහැදිලිව කතා මේකයි. ඔය සභාවවල ඉන්න මිනිස්සු මැරෙන්න ගිය මිනිස්සු ඉන්නේ. ඔය බයින එක මිනිස්සෙක්වත් ඔය මැරෙන්න ගිය එක මිනිහෙක්ට උදව් කරුවද? එක්කන් ඇවිල්ලා ඒ මිනිස්සුන්ව බේරගන්න වචනකින් හරි කතා කරුවද? කොහොම හෝ ඒවා ඒ මිනිස්සු දෙන්න කැමති නම් ඒ මිනිස්සු ගලවලා දෙන්න දින ඔක්කොම හරි ඒක අපිට අදාළ නැහැ. ඒ මිනිස්සු දෙනවනම් ඒක අපට අදාළ නැහැනේ. දැන් ඒක මට අදාළ නැහැ. මොකද පැහැදිලිවම කතන්දරය ඒකයි. එයා දෙනවනම් දෙයි. ඒක අපිට අදාළ නැහැ. ඉතින් අපි කල යුතු දේ තමයි අපි සතුටු වෙන්න ඕන. අද මැරෙන්න ගිය මිනිස්සු දහස් ගණන් ලක්ෂ ගණන් මේ මිනිස්සු සභාවල් වල දෙවියන් වහන්සේට নমස්කාර කරනවා. ඉතින් ඒ හින්දා අපි ඒක සතුටු වෙන්න. ඉතින් ඒ හින්දා මම කියන්නේ මේකයි දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ මම කියපු කතාවල් වල වැරදියක් නම් කමෙන්ට් කරන්න එක ප්‍රශ්නයක් නැහැ. මම හොයන්නම් තව හොයන්නම්. ඒක ප්‍රශ්නයක් නැහැ. මට බනි. නමුත් මම මේ කතාව ඇත්ත කතාව කියන්නේ කවදාවත් කිසිම දේවදාසයෙක්ට විරුද්ධව කතා කරන්න එපා. දේවදාසය කියලා කියන්නේ දෙවියන් වහන්සේ හස්තේ තියන් ඉන්න කට්ටියයි. ඉතින් දෙවියන් වහන්සේ කියනවා යේසුස් වහන්සේ මේ ලෝකේ කිසි මිනිහෙක් අංග සම්පූර්ණ නැහැ, පවු නොකරු මිනිස්සු නැහැ කියලා. ඉතින් වැරදි හදන්න දෙවියන් වහන්සේ උන්ට කතා කරලා උන් වැරදි හදයි. ඒක දෙවියන් වහන්සේ ඔයා කළ යුතු දේ තමයි. ඔයා බයින්න එපා. ඔයා දාන ගාලා යාඥා කරන්න ස්වාමිනී ඒ මිනිස්යන්ව වැරදි මාර්ගයේ දෙවදාසයන්ව ගෙනියනවා නම් ඔයාලා යාඥා කරන්න කෑ ගහන්න නැතුව ඒ මිනිස්යව හරි මාර්ගයට ගන්න කියලා ඔයාලා කරන්න දෙන එකම දේ එච්චරයි. එයා වෙනුවෙන්. ඉතින් ඒ දේ කරන්න ඔයා නිකන් මිනිසුන්ට පේන්න නිකන් පොර වෙන්න එපා. මම පොරකුත් නෙමෙයි. මම පොර වෙන්නත් නෙමෙයි කතා කරන්නේ. කියන්න තියෙන දේ බෙල්ල ගියත් කෙලින් කතා කරන්න ඕනේ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් කතන්දරේ මේකයි මම කැමති දේවදියන් වහන්සේට මිනිස්සුන්ව හැරෙනවනම් මම කැමති දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දෙවියන් වහන්සේට අවශ්‍ය දේ පොළවේ සිද්ධ වෙනවනම් ඉතින් ඒක තමයි මම කියන්නේ මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම කරනවා. මම කරන්නේ සංගීත සපයන එක. මම ඒක දෙවියන් වහන්සේට ඒක මුළු හදවතින්ම කරන දේ මම ඒක කරනවා. ඉතින් දෙවියන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ බලවන්තයි. ඔයාටයි මටයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තියෙනවා. ඔබ දෙවියන් වහන්සේ ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා දෙවියන් වහන්සේගේ බයිබලයේ කියවලා දෙවියන් වහන්සේගේ වචනේ තුල කීකරුව දෙවියන් වහන්සේ කියපු දේ කරන්න. ජේසුස් දේවමෑණියුත් කිව්වේ ඒකයි. එදා මගුල් ගෙදරදී වයින් ඉවර වෙලා වතුර වයින් කරුවේ. එන්නේ කතාවේදී කිව්වේ යේසුස් වහන්සේ කිව්වා දේවමෑණියෝ කිව්වා වයින් ඉවර වෙන්න යන්නේ මොකක් හරි කරන්න වෙනවා කියලා. ඊට පස්සේ යේසුස් වහන්සේ කිව්වා වතුර කල්දරන් වලට පුරවන්න කියලා. ඊට පස්සේ දෙව්මෑණියෝ කියනවා යේසුස් වහන්සේ කියන දේ කරපල්ලා කියලා ගෝලයන්ට. එතකොට දෙව්මෑණියෝ දා කිව්වේ යේසුස් වහන්සේ කියපු දේ කරන්න කියලා.
එහෙම යේසුස් වහන්සේ කියපු දේ කරන සෙනගක් වෙන්න ඔයාලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා ඉවරයි. එතකොට දෙවියන් වහන්සේ කිව්වා යේසුස් වහන්සේ කිව්වා තාම මගේ වෙලාව ඇවිල්ලා නැහැ කියලා. ඒ වගේ දෙවියන් වහන්සේටත් වෙලාවක් තියෙනවා. ඒ වෙලාව පැමුණු ගමන් මේ සියලු දේ සිද්ධ වෙනවා. ඔයාටයි මටයි ඒ දෙවියන් වහන්සේගේ වෙලාව වෙනස් කරන්න බෑ. ඒක දෙවියන් වහන්සේ ස්ථිරවම මේ ලෝකේ මවන්නත් කලින් දෙවියන් වහන්සේ සැලැස්මක් හදලා තිනවා. ඒ සැලැස්මට තමයි දෙවියන් වහන්සේ මේ හැමදේම සිද්ධ වෙමින් යන්නේ. ඒක තේරුම් ගන්න ඔයාට කරන්න තියෙන එකම දේ දෙවියන් වහන්සේ කියපු දේ දෙවියන් වහන්සේට භක්තිය දීලා දෙවියන් වහන්සේ කියපු දේ හරියාකාරව කරන්න යේසුස් වහන්සේ ඔයාලා තමග ඉන්නවා. දෙවියන් වහන්සේ කරුණාව සදා කාලෙට ඔයාලා තුල වේවා, මා තුල වේවා. ආමේන්.